කොහොමද? අද මයි 31 සෙනසුරාදා දවසක්. අද තමා අපිට මුලින්ම සෙකන්ඩ් ඉයර් එකේ ලෙක්චර්ස් පටන් ගන්න දවස. අද අපිට ලෙක්චර්ස් වැටිලා තියෙන උදේ. උදේ 8ට තමා ලෙක්චර්ස් පටන් ගන්නෙ. අද උදේම වැටිලා තියෙන health and physical education. දැන් තමයි මම කැම්පස් එකට ආවේ. අපිට ලෙක්චර්ස් පටන් ගත්තා. තව ටිකකින් අපිට එක්සර්සයිස් කරන්නයි යන්නේ. අද පළවෙනි දවසේ නෝන දැන් අපිට චුටි එක්සර්සයිස් කියලා දුන්නා. අපි අමාරුවෙන් දැන් ඔන්න හොරට කරනවා. එක්සර්සයිස් ඉවරලා අපිට ආයෙ ලෙක්චර්ස් එක පටන් ගත්තා. දැන් අපිට පාඩම කියලා දෙනවා. අපිට දැන් තමයි ඉන්ටර්වල් එක හම්බුනේ. දැන් අපි යනවා කන්න. ඉක්මනට කාලා අපි දැන් ලෙක්චර් එකට ආපහු යනවා. දැන් යාළුවනේ අහසේ ලස්සන. ආයෙ ලෙක්චර්ස් පටන් ගත්තා අපිට. දැන් තමා අපිට ලෙක්චර්ස් ඉවර වුණේ. අද 11ට ඉවර වුණේ. හරිනම් අපිට තව ලෙක්චර් එකක් තියෙනවා. ඒක අද කැන්සල් වෙලා තියෙන්නේ. එහෙනම් අපි දැන් ගෙදර යනවා. අද බස් එකේ තමයි යන්න වෙන්නේ මට. අද තාත්තට එන්න වෙන්නේ නැහැ කිව්ව හින්දා අද මම බස් එකේ තමයි ගෙදර යන්නේ. ආයෙ ලෙක්චර්ස් තියෙන හෙට. ජූනි 1 වෙනිදා ඉරිදා දවසක්. අපිට අද උදේම තියෙන 8ට විතර. මම දැන් තමයි කැම්පස් එකට ආවේ. අද ලෙක්චර්ස් පටන් ගන්න උදේ 8ට. 8 ඉඳන් 11 වෙනකන් තමයි තියෙන්නේ. අද තියෙන්නේ ඉවලූෂන්. අද අපි සෙට් එක මොඩියුලර් කරන්න යන්නේ. පොඩි ට්‍රෙන්ඩින් වීඩියෝ එකක් කරන්න යන්නේ. ඔයාලා මේ වීඩියෝ එක දකින්නත් ඇති මම මේක දාලා තිබ්බා. ආය අපිට ඊළඟ ලෙක්චර්ස් එක පටන් ගන්න 11යි කාලෙට. ඒකත් පටන් ගත්තා දැන්. 11යි කාලේ ඉඳන් 2යි කාලේ වෙනකන් තමයි ඒක තියෙන්නේ. ප්‍රයිමරි එඩියුකේෂන් තමයි ඊළඟ ලෙක්චර් එක. ඉන්ටර්වල් එක දැන් අපිට අපි ඉක්මනට කාලා ලෙක්චර් එකට ගියා. මේ තියෙන අපේ කැම්පස් එකේ view එක. ලස්සනයි නේද? ආසනම් කරු කරලා වහින්න වගේ. දැන් තමයි අපිට ලෙක්චර්ස් ඉවරුනේ. වහින්නත් ඔන්න මෙන්න වගේ ඉක්මනට අද ගෙදර යන්න ඕනේ. අද නම් මම බස් එකේ නෙමෙයි යන්නේ. තාත්තත් එක්ක තමයි ගෙදර යන්නේ. මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ආපහු මම එන්නම්. හැමෝටම එහෙනම් බයි.